සරබලධාරී ජීවමාන මහෝත්තම දේවයන්න් වහන්සේටත් පුත්‍රයන් වහන්සේටත් ශුද්ධවාත්මයන්න් වහන්සේටත් සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවතත් වේවා. සහෝදර සහෝදරීනි, අද දවසේත් අපි සුදු සුවිශේෂ වාක්‍යය මෙනෙහි කරන්නට යනවා. අද 2026 අගෝස්තු මාස 9 වැනි ඉරිදා දවසයි. ශුද්ධවාත්මයන්න් වහන්සේ අද දවසේ වචනය මෙනෙහි කරන්නට යන මේ උදෑසන ඔබ වහන්සේගේ බලයෙන් අපව පුරවා ශුද්ධාත්ම ආලෝකය තුල ප්‍රඥාවෙන් හා දැනගැන්මෙන් දේව වචනය කඩා බෙදා ගැනීමට අපට උපකාර කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ශ්‍රී නාමයෙන්ය. ආමේන් ආමේන් හලෙලූයා. අද සුවිශේෂ වාක්‍යය තමයි ශුද්ධවර මතයතුමන්ගේ 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය සිට 33 වෙනි වගන්තිය දක්වා තිබෙනවා. උන්වහන්සේ අද මුහුද මත ඇවිදීම ගැන කතා කරන්නට යනවා. දැන් අපි කියවලා බලමු. ඉන්පසු උන්වහන්සේ සමූහයා පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළසේක. උන්වහන්සේ ජනකාය යැවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට වැඩියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ තනිව එහි සිටිසේක. සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවෙලෙහි තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිණි. අලුයම 3ටත් 6ටත් අතර උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආසේක. ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක කලබල වී ඒ අවතාරයකැයි කියමින් බියෙන් මොර ගැසූහ. එහෙත් ජේසුස් වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වන්න, මේ මමය, බිය නොවන්නැයි වදාළසේක. පේදුරු උත්තර දෙමින්, ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැයි කීය. එන්නැයි උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. එහෙත් ඔහු මාරුතයේ වේගවත් බව දැක බිය වී ගිලෙන්නට පටන්ගෙන, ස්වාමීනි, මා බේරාගත මැනවැයි මොර ගැසීය. ජේසුස් වහන්සේ වහාම අත දිගුකොට ඔහු අල්ලාගෙන, ඔබේ ඇදහිල්ල කොතරම් හීනද, සැක කළේ මන් දැයි විචාලසේක. ඔවුන් දෙදෙන ඔරුවට නැගුණු කල සුළඟ නැවතිනේ. එවිට ඔරුවේ උන් අය ඒකාන්තයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියමින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ. ගැලවීම දායක ශ්‍රී සුභාරංචි පණිවිඩය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මෙකේවා. ආමේන් ආමේන් හලෙලූයා. අද සුදු සුවිශේෂ වාක්‍යය තුල මුහුද මත ඇවිදීම කියන ඒ වචනය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරනවා. ඉන්පසු උන්වහන්සේ සමූහයා පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළසේක. මොකද මේ ඉන්පසු උන්වහන්සේ සමූහයා පිටත් කර හරි කියන්නේ? අපි දන්නවා 5000කට කෑම දීලා ඒ මසුන් දෙදෙනාගෙනුත් රොටි පහෙනුත් 5000කට කන්න දීපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊට පස්සේ ඒ සමූහයව පිටත් කරලා හරිනවා. තෘප්තිමත් භාවයක් තුල ඔවුන් පිරීලා ඔවුන්ගේ ජීවිතයේ ඒ ඔවුන් හිටපු ඒ කුසගිනි තත්ත්වයෙන් ඔවුන්ව කරවලා ඔවුන්ට ජීවනයේ භෝජනයෙන් කන්නට දීලා ජේසුස් වහන්සේ මොහොතේ ඔවුන් පිටත් කරනවා. ඒ පිටත් කරාට පස්සේ උන්වහන්සේ නැවත වෙන් වෙන පිණිස ඒ ගෝලයන්ගෙන් වෙන් වෙලා කන්දට ගිහිල්ලා යාඥා කරන පිණිස උන්වහන්සේ යන්නට හදන මොහොතේ ගෝලයන්ට අණ කරනවා මට කලින් එගොඩට යන්නට කියලා. ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේ යන්නේ කොහෙටද? උන්වහන්සේ ජනකාය යැවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දකට වැඩියසේක. සාසු කල්හි උන්වහන්සේ තනිව එහි සිටිසේක. කරන්න. දෙවියන් වහන්සේත් එක්ක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තිබිච්ච සම්බන්ධතාවය. ජේසුස් වහන්සේ කන්දකට වෙන්ව තනිව යාඥා කරන පිණිස වෙන් වෙනවා. අද ඔබටත් මටත් මෙන්න මේ වගේ කාලයක් තියෙන්නට අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක වෙන් වෙලා දෙවියන් වහන්සේට මහිමය ගායනා කරන්න, උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන්න, උන්වහන්සේට ස්තුති කරන්න. මෙන්න මේ දේ තුල සුද්ධාත්මයන් වහන්සේ කියන අපි පිරෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේට අපිට අද යාඥා කරන්න කාලයක් තියෙනවා. අපි හැමෝම හොඳින් හිතලා බලනවන්නේ කාරණේ තුන. අපිට යාඥා කාලයක් නැත්නම් අපි අදටත් කරන්නේ බොරුව විතරයි. ඒ යාඥා කාලය තුල සුද්ධ ආත්මයන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල තමයි ඔබත් මමත්
උන්වහන්සේගේ ජීවනයේ පිරෙන්නට යන්නේ. අපි දෙවිපියාණන් වහන්සේට යාඥා කරන මොහොතේ උන්වහන්සේ අපට හැම දෙයක්ම උන්වහන්සේ දෙනවා. උන්වහන්සේ හැම දෙයක්ම පහදලා දෙනවා. ප්‍රශ්නය කරදරේ බාධකයේ ජෙරමියා 33:3 කියනවා වගේ මට යාඥා කරන්න විටම නුඹට පිළිතුරු දී නුඹ නොදන්නා සැඟවී ඇති මහත් අමාරු ස්ථාන පෙන්වන්නෙමි කියලා ජෙරමියා 33:3 කියනවා. අන්න ඒ වගේ යාඥා ජීවිතයක් ඔබටත් මටත් තිබෙන්නට ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හැම මොහොතකම මෙන්න මේ වගේ යාඥා ජීවිතයක් තිබුණා. මොකද උන්වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ නමුත් සම්පූර්ණ මනුෂ්‍ය පුත්‍රයන් වහන්සේ. අන්න ඒ නිසා ඒ සම්බන්ධතාවයේ හැම මොහොතකම උන්වහන්සේ අතහැරියේ නැහැ. කොයි දේ කරන්නත් පළමුවෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඒ දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය තුල තමයි හැම දෙයක්ම කරේ. ඊට පස්සේ උන්වහන්සේ කතා කරනවා සුළඟ තදින් හැමූ බැවින් ඔරුවේවලෙහි තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිනි. බලන්න දෙවියන් වහන්සේ ඒ ජේසුස් වහන්සේ කියූ කාර්යය කරන්න ගිය ගෝලියෝ මුහුද මැද අතරමං වෙලා මුහුද මැද යන්නට බැරුව ඒ සුළඟ තදින් හමලා තරංගවල හැපෙමින් උනාටුවකට වගේ මෙන්න මේ මොහොතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් සොයාගෙන මුහුද මත ඇවිදගෙන යනවා. බලන්න ඔබෙත් මගේ ජීවිතයත් කතා කරන්නේ ඒකයි. ගැටෙමින්ද මුහුද මැද තිබිනි. අලුයම 3ටත් 6ටත් අතර උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතු පිට ඇවිදගෙන ආසේක. ඔබත් මම දන්න මේ අපේ ආත්මික කතා කරනකොට මේ මුහුද උන්වහන්සේ මේ ලෝකයට සමාන කරනවා. මේ ලෝකේ උන්වහන්සේ කිව්වා මේ ලෝකෙන් එගොඩට යන්න කියලා. අන්න ඒ වගේ තත්වයක් තුළ වාතාවරණයක් තුළ ක්‍රිස්තුස් වහන්සේගේ අණ කරනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ අණ ක්‍රියාත්මක කරන ඔබටත් මටත් හැම මොහොතකම බාධාවක් එනවා නම් කුණාටුවක් එනවා නම් අන්නේ කුණාටුව තුළ උන්වහන්සේ ඔබව මාව කවදාවත් අත්නවරින්න පිණිස ඔබවත් මාවත් සොයාගෙන උන්වහන්සේ පැමිණෙන තැනන් වහන්සේ. ඒ වගේම ඊගාවට කතා කරන දේ තමයි පේදුරුලා ඒ කට්ටියම මේ මොහොතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දකින්නේ හරියට අඳුනා ගන්න නැති තත්වයක. අඳුනා ගන්නේ නැතුව ඒ අවතාරයක් හිතනවා. බලන්න. උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක කලබල වී ඒ අවතාරයක් යයි කියන්නට කියමින් බියෙන් මොර ගැසූහ. එහෙත් ජේසුස් වහන්සේ කෙනෙහි මොවුන්ට කතා කොට ධෛර්යවත් වන්න මේ මමය බිය නොවන්නේයි වදාළසේක. පේදුරු උත්තර දෙමින් ස්වාමීනි ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවයි කිය. බලන්න. ඔවුන්ගේ ජීවිතයේ තත්ත්වයේ තිබිච්ච ඒ මොහොත තුළ තිබිච්ච කලබලකාරී ස්වභාවයත් එක්ක ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්නට බෑ. එරත් උන්වහන්සේ එන්නේ මුහුද මතු පිට ඇවිදගෙන. අන්න ඒ වගේ තත්ත්වයක මේ උන්වහන්සේ එන්නේ ඔබෙත් මගේ ජීවිතය නැමැති ඒ බෝට්ටුවට ඒ ඔරුවට ගොඩ වෙන්න. බලන්න. උන්වහන්සේ හඳුනා ගන්නවද අපි අපේ ජීවිතයේ කුණාටුවක් එනවනම් ඒ කුණාටුව මැද උන්වහන්සේ අපිව සොයාගෙන එනවයි කියන තැන වචනේ තමයි අද මේ ශුද්ධ සුවිශේෂ පාඨය තුල කතා කරන්නේ. උන්වහන්සේ එන්නේ ඔබෙත් මගේ ජීවිතය කියන බෝට්ටුවට නගින්න. බලන්න. උන්වහන්සේ අපි හොඳින් හඳුනා ගන්නට අවශ්‍යයි. එදා ගෝලියන්ට බැරි වුණා වගේ අපිත් හැම මොහොතකම හඳුනා ගන්නේ නැහැ. නමුත් ඒ මොහොතේ පේදුරු කතා කළා කියන ඔය ඔබ වහන්සේ නම් මුහුද මත ඇවිදගෙන එන්න මටත් අණ කරන්න කියලා. පේදුරු හොඳින්ම මේ මුහුද ගැන දන්න කෙනෙක්. පේදුරු දීවරේ. පේදුරුගේ ස්වභාවයම දීවර ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තුල පේදුරු කියනවා මේ මුහුද මත ඔය ඔබ වහන්සේ නම් මට මුහුද මත ඇවිදගෙන එන්න අණ කරන්න කියලා. ඒ වගේම පේදුරු ඒ මොහොතේ ජේසුස් වහන්සේ එන්නයි කිව්වට පස්සේ පේදුරු ඇවිදගෙන යනවා. නමුත් පේදුරු ඊට පස්සේ ඒ මාරුතේ වේගවත් බව දැකලා පේදුරු ගිලෙන්නට යනවා. බලන්න. දීවරයෙක් ගිලෙනවයි කියලා කතා කරනකොටම පේදුරුගේ ඒ තිබිච්ච හැකියාවන් සියල්ල පේදුරුට මතක නැති වෙනවා. පේදුරු මොහොතත් එක්ක හැම මොහොතකම හිටපු තැනැත්තෙක්. පේදුරුට හොඳින් මේ මොහොත හඳුනනවා. පේදුරුට ඕනනම් පීනන්න තිබ්බා. නමුත් මේ වගේ තත්වයක් තුළ මේ බය මාරුතේ වේගවත් බව දැක්ක නිසා පේදුරුට පිහිනන්නත් මතක නැහැ. මතක් වෙන එකම දේ ස්වාමීනි මා බේරා ගත මැනවයි කියන වචනේ පමණයි.
ඔන්න ඒ වගේ තමයි අපිත් අපේ ස්වභාවය තුළ අපි අපේ හැකියාවන් දන්නවා. අපි මේ මොහොත ගැන අපි කරන රාජකාරී තුළ අපි අපේ ස්වභාවය හැම මොහොතකම අඳුරනවා. අපි දෙයක් කරන්න යනකොට අපි හිතනවා අපි හැම දෙයක්ම දන්නවා කියලා. නමුත් අපි දන්න දේ අපිට ප්‍රශ්නයක් කරදරයක් බාධකයක් ආවම අපේ කලබල ස්වභාවය තුළ අපිට ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා. අන්න ඒ වගේ ස්ථානයක තමයි අද පේදුරු ඉන්නේ. අදපත් මමත් අපි ප්‍රශ්නයක් කෙනකොට අන්න ඒ වගේ ස්වභාවයකට තමයි පත් වෙන්නේ. නමුත් උන්වහන්සේ අපව කවදාවත් අත් නොවරින නෙමෙයි. උන්වහන්සේ ඒ මොහොතේ අත දිගු කරලා පේදුරු අල්ලගනවා. පේදුරු අල්ල ගන්නවා. පේදුරු අල්ලගෙන අහනවා ඇදහිල්ල හීන ඇයි? ඇදහිල්ල ඔබ ඇදහිල්ල කොතරම් හීනද? සැකකලේ මන්ද කියලා. බලන්න. අද ඔබෙනුත් මගෙනුත් ක්‍රිස්තුස් වහන්සේ අහන්නේ ඒකයි. ඔබ මම යම්කිසි පීඩාවක ඉන්නවද? යම්කිසි දුකක ඉන්නවද? යම්කිසි ප්‍රශ්නයක ඉන්නවද? මෙන්න මේ වගේ ස්වභාවයක් තුල උන්වහන්සේ කුණාටුවක් වගේ මේ ගින්න තුල මේ ප්‍රශ්නය තුල මේ බාධකය තුල අද ඒක තමයි පළවෙනි කියවීමේ කතා කරලා කියන්නේ. එලියා කාර්මෙල් කන්දට නගිනකොට ඒ හොරෙප් කන්දට නගිනකොට හොරෙප් කන්ද තුලදී එලියට දෙවියන් වහන්සේ හම්බෙන්නේ පළමුවෙන් සුළඟක් හමාගෙන යනවා. මුළු කඳු දෙදරවාගෙන ඔක්කොම විනාශ කරගෙන යන්නේ. ඊට පස්සේ පොළොව කම්පාවක් එනවා. මේ පොළොව කම්පාවෙත් උන්විටි තැන් අමතක කරනවා වගේ ක්‍රියාවලියක් තමයි සිදුවෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ගින්නක් එනවා. ඔබවත් මාවත් පරීක්ෂා කරන්න තමයි මෙන්න මේ ගින්න එන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයේ ස්වභාවයන් තුනක් තුල පරීක්ෂාව කරලා තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන ආකාරයට දෙවියන් වහන්සේ වෙතට අපිට ඇතුල් වෙන්නට පුළුවන්. දෙවියන් වහන්සේ ඊට පස්සේ ඉන්නේ ඒ නිශ්චලතාවය තුල. ඒ නිශ්චලතාවය ඇතුලේ තමයි එලියට දෙවියන් වහන්සේ හම්බ වෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් තුල අද මේ මොහොතේ මේ ගිලෙන්න යන පේදුරුවත් අරගෙන යේසුස් වහන්සේ ඔරුවට නගිනවා. ඔරුවට නැග්ගට පස්සේ එක්කෙනෙහිම සුළඟ නැවතිලා මාරුතේ නැති වෙලා යනවා. බලන්න. අපේ ජීවිතයට අපි උන්වහන්සේව ලං කරගත්තට පස්සේ අපේ ජීවිතය කියන අපේ ඔරුවට උන්වහන්සේව නගගත්තට පස්සේ අපේ තියෙන ඒ මාරුතේ ඒ කුණාටුව සියල්ලක්ම උන්වහන්සේ ඉදිරියේ පහ වෙන්නට යනවා. උන්වහන්සේ ඔබත් මාත් එක්ක ඉන්නවද? ඒ කොතැනක වුණත් මොන තත්ත්වයක් තුල වුණත් එදා ශ්‍රද්ධක මේෂක් අබෙද්නකෝ ඒ ගිනි ජාලාව මැද ජේසුස් වහන්සේ නැමැති ඒ දේව පුත්‍රයෙක් ලෙස ඔවුන් එක්ක ඔවුන් මැද හිටියා. අන්න ඒ වගේ තත්ත්වයන් තුල ඒ දානියෙල් එක්ක සිංහ ගුහාවේ හිටියා. ඔබෙත් මගෙත් පීඩාවත් එක්ක අද ක්‍රිස්තුස් වහන්සේ අපත් එක්ක ඉන්නවා. ඒ මොහොතේ ක්‍රිස්තුස් වහන්සේ අපි හොඳින් හඳුනාගෙන අපේ ජීවිතය කියන මේ ඔරුවට අපි උන්වහන්සේව නගගෙන උන්වහන්සේත් එක්ක ඉන්නවා නම් අපි වටේ මොන තත්ත්වයක් තිබ්බත් මොන වාතාවරණයක් තිබ්බත් ඒ සියල්ලක්ම වෙනස් කරන්න පුළුවන් දැනන් වහන්සේ අපිත් එක්කයි. උන්වහන්සේ සර්ව බලධාරී දෙවිඳුන්. උන්වහන්සේ ජීවමාන දෙවිඳුන්. අපේ අයිතිකරු උන්වහන්සේ. උන්වහන්සේ අපව මිලදී ගත්තා. උන්වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් අපව සේදුවා. උන්වහන්සේම අපට අලුත් සිතක් දුන්නා. ධර්මිෂ්ඨකම දුන්නේ උන්වහන්සේ. හලෙලුයා. මෙන්න මේ වචනේ අද අපි හොඳින් අල්ලා ගන්නට ඕන. උන්වහන්සේ අපි මුළුමනින්ම ලං කරගෙන උන්වහන්සේව හඳුනන ස්වභාවයකට පත් වෙන්නට ඕන. කුණාටු මැදදී උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියන විශ්වාසයේ ඇදහිල්ල අපිත් එක්ක තියෙන්නට ඕන. අන්නේ ඇදහිල්ල ඔබත් මමත් එක්ක තියෙනවා නම් අපි හැම මොහොතකම උන්වහන්සේව හඳුනා ගන්න පුළුවන් ස්වභාවයක ඉන්නවා නම් උන්වහන්සේ කිව්ව ආකාරයටම නිශ්චල වන්න මම දෙවිඳුන් බව සිතට ගන්න. මෙන්න මේ වචනේ අද අපිට කතා කරනවා. ස්වාමීන් වහන්සේ තුල නිශ්චල වන්න. කුණාටු කොච්චර සැර වුණත් උන්වහන්සේ අපේ ඔරුවට ආවට පස්සේ ඒ කුණාටු නැති වෙන්නට යනවා. ඔබටත් මටත් අද ගන්නට තියෙන දේ වාක්‍ය නම් එසේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ආමේන්. හලෙලූයා.